හෙලෝ ළමයි Cook with Madhu YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ ටී ටයිම් එකට කෑමට ගන්න පුළුවන් රසම රස ස්නැක් එකක්. මේ තමයි potato cheese ball. ඉතින් අපි බලමු මේ රසම රස කෑම එක කොහොමද අපි හදාගන්නේ කියලා. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් තේ වේලාවට අපිට මේක ඉක්මනින් හදාගන්න පුළුවන් රස කෑමක්. අපි යමු වීඩියෝ එකට. මෙතන මම අරගෙන තියෙනවා අලග්‍රෑම් 500ක්, ඒ වගේම කෑලි මිරිස්, ගම් මිරිස්, රසායන ලුණු, හීනියට කපාගත්ත බීලුණු ගෙඩියක්, අමු මිරිස්, මෙතන කොච්චිත් තියෙනවා, ඒ වගේම කරපිංචා. මේ තියෙන්නේ මොසරෙල්ලා චීස්. මේ මං ගෙදර හදාගත්ත මොසරෙල්ලා චීස් වලින්, ඒ වගේම බිත්තරයක්, බිස්කට් කුඩු. මේ ටික තමයි මං අරගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ රස ස්නැක් එක හදාගන්නේ කියලා. මම මුලින්ම මේ විදියට තඹකත් දාලා ටික මේ විදියට පොඩි කරගන්නවා. මේ විදියට පොඩි කරගත්තට පස්සේ මම මේකට පොඩියට කපාගත්ත බීලුණු ගෙඩිය, ඒ වගේම අමු මිරිස්, කොච්චි, කරපිංචා මේ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම කෑලි මිරිස්, ගම් මිරිස්, රසායන ලුණු මේ ටික ඔක්කොම දාගෙන හොඳට මේ මිශ්‍රණය කවලම් කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට කවලම් වුණාට පස්සේ මේ විදියට පොඩි ප්‍රමාණයක් අරගෙන මෙහෙම බෝලේ හදලා මේක මැදට චීස් කෑල්ල තියලා ආයෙමත් අපි මේක හොඳට බෝලේ හදා ගන්නවා. මේ විදියට ඔක්කොම චීස් ටික තියාගෙන බෝල ටික අපි හදා ගන්න ඕනි. ඉතින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක් මේ. පොඩි බබාලට, ඒ වගේම ටී ටයිම් එකට මේක රසම රස කෑමක්. ඉතින් මම මේ විදියට ඔක්කොම ටික හදාගත්තා. දැන් අපි බිත්තරයක් අරගෙන මේ විදියට බිත්තරෙත් පොඩ්ඩක් ගසා ගන්න ඕනි. දැන් අපි මේක බිත්තරේ දවටගෙන පාන් කුඩු වලත් දවටගෙන අපි මේක බැද ගන්න තමයි හදන්නේ. ඉතින් මේ විදියට ඔයාලා දන්නවනේ ඉතින් අර කට්ලට් හදන්නේ අන්න ඒ විදියට තමයි කරගන්න ඕනේ. මේකේ විශේෂම දේ තමයි කට්ලට් හදනවා නම් අපි සැමන් එමෙ හැමදේම දාලා ලිපේ දාලා කවලම් කරලා එහෙම නේද හදන්නේ, ටෙම්පරාදු කරලා. දැන් මේක ඒ විදියට නෙමෙයි හැදෙන්නේ. ඉතින් මේක පොඩි බබාලට උනත් කෑමට ගන්න පුළුවන් රසම රසයි. මේක ඔයාලත් හදලා බලන්න. දැන් මම මේ ටික බැද ගන්න තමයි හදන්නේ. ෆෑන් එකක් ලිපේ තියලා පොල් තෙල් දාගත්ත මම.
ඉතින් සාමාන්‍ය ප්‍රමාණය තමයි ගින්දර තියෙන්න ඕනි. ගොඩක් ගින්දර වැඩි කරගන්නත් එපා. මේ විදියට මම පොටෑටෝ චීස් බෝල් ටික අඩු ගින්දරේ මේ විදියට බැද ගන්නවා. ඉතින් ඔයාලත් මේ රස රෙසිපි එක හදලා බලන්න. ඇත්තටම හරිම රසයි මේක. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හමු වෙන්න එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.